යාළුවනේ අපි අද බලමු බෝකොසන්ට් එකක් ගහගන්න ආකාරය. මුලින්ම අපි අපේ ඩෝ එකට මෙන්න මේ ආකාරයට කලර් ඩෝ කෑල්ලක් තියාගන්න ඕන. කලර් ඩෝ එකක් ගහගන්න අපි කොසන් ඩෝ එකක් ගහන ඩෝ එකෙන්ම ග්‍රෑම් 200ක් වගේ ප්‍රමාණයක් අරගෙන අපිට පුළුවන් ඒකට රෙඩ් කලර් ටිකක් දාලා අපේ කලර් ඩෝ එක හදාගන්න. ඉන්පසු අපේ ඩෝ එකේ කාලක් වගේ කෑල්ලක් අරගෙන මෙන්න මේ ආකාරයට අපිට ඩෝ එක තියාගන්න පුළුවන්. ඩෝ එක තියාගැනීමේදී වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරලා තියාගන්නවා නම් අපිට පුළුවන් අපේ රෙඩ් ඩෝ කෑල්ල හොඳට අලව ගන්න. ඉන්පසු මෙන්න මේ ආකාරයට පිටතට පැනලා තියෙන කෑලි ටික අපිට පුළුවන් ඉවත් කර ගන්න. ඉන්පසු අපි මේ ඩෝ එකේ පළල පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට මම අඟල් භාගයක් වගේ ප්‍රමාණයට පළල අඩු කරගත්තු ඩෝ එක. ඉන්පසු අපි සාමාන්‍යයෙන් නූලක වගේ ප්‍රමාණයට අපේ ෂීට් එක වහගන්න පුළුවන් තරමට තීරු ටිකක් කපා ගන්න ඕනේ. ඒවා එකිනෙකට සමාන විය යුතුයි. ඉන්පසු අපිට පුළුවන් එක් අන්තයක සිට අපේ ඒ කපාගත්තු තීරු ටික එලාගෙන එන්න. ඊට පස්සේ අපි කල යුත්තේ අපේ කපාගත්තු තීරු ටිකේ නැතුව අනිත් ඩෝ එකට වතුර ටිකක් ස්ප්‍රේ කරලා එක් අන්තයක සිට අපි කපාගත්තු තීරු පිළිවෙලකට අඩු කරගෙන එන්න ඕන. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ ටික කපලා වුණාට පස්සේ අනිත් ඩෝ එකට මම කපාගත්තු තීරු ටික අලව ගන්න කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඊතුරු ඩෝ එකට වතුර ටිකක් ස්ප්‍රේ කරලා මෙන්න මේ ආකාරයට අපි කපාගත්තු තීරු ටික පිළිවෙලකට මෙන්න මේ ආකාරයට තියාගෙන එන්න. මෙන්න මේ ආකාරයට හිඩසක් නැති වෙන්න එක පිළිවෙලකට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ටික අපේ ඩෝ එකට අලව ගන්න. අපි මේක තියාගැනීමේදී අපේ රෙඩ් කලර් ටික උඩ පැත්තට තියෙද්දිම අලව ගද්දී අපිට පුළුවන් අපේ බෝ කොසන්ට් එකට තවත් ලස්සනක් එකතු කරන්න. ඉන්පසු අපි මේ ෂීට් එක මෙන්න මේ ආකාරයට ෂීට් කර ගන්න ඕනේ අපේ බෝ කොසන්ට් එකට හරියන විදිහට. අපි මේක ෂීට් කරද්දී අපි ඒ තීරු තිබ්බ පැත්තටම තමයි අපි මේක ෂීට් කරගන්න ඕනේ. නැත්නම් අපි තියාගත් තීරු පළල් අතට ෂීට් කරොත් ඇදෙන්න බලන නිසා මෙන්න මේ ආකාරයට මෙන්න මේ පැත්තට අපිට පුළුවන් අපේ පළලට හරියන විදිහට අපේ ෂීට් එක ෂීට් කරගන්න. මේ තියෙන්නේ මම ඒ ආකාරයට ෂීට් කරගත්තු ෂීට් එක. ඉන්පසු මට පුළුවන් මේක අපේ බෝ කොසන්ට් එකට රෙඩි කරගන්න. මම මුලින්ම අපේ දෙපැත්තේ සයිඩ් කෑලි දෙක මෙන්න මේ ආකාරයට කපලා ඉවත් කර ගන්නවා. මගේ බෝ කොසන්ට් එකට මම ගන්නේ සෙන්ටිමීටර් 20ත් පළල සෙන්ටිමීටර් 6ත් වන තීරු. මුලින්ම මම මේ මගේ ෂීට් කෑල්ල සෙන්ටිමීටර් 40කට අරගෙන මෙන්න මේ ආකාරයට සෙන්ටිමීටර් 20කට දෙකට බෙදා ගන්නවා. ඉන්පසු මම 6 සෙන්ටිමීටර් 6 තීරු මෙන්න මේ ආකාරයට මාක් කර ගන්නවා. ඊට පස්සේ මම මේවා හරස් අතට කපා ගැනීමකට ලක් කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැති ඔයාලටයි මේ ආරාධනාව. ඔබත් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කොසන් ගැන නොදන්න දන්න සියලු දෙනාටම එකතු වෙන ලෙස ආරාධනා කරනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් දිග සෙන්ටිමීටර් 20ත් පළල සෙන්ටිමීටර් 6ත් වන තීරු කපා ගන්න. මෙම කැබලි තමයි මම මගේ බෝ කොසන්ට් එකට අද යොදාගන්නේ. මේකේ මම ඝනකම අරන් තියෙන්නේ අඟල් කාලක ප්‍රමාණයක්. මට මේකට තවත් අවශ්‍ය වෙනවා සෙන්ටිමීටරේ පොඩි පටි කැබලි ටිකක්. පළල සෙන්ටිමීටරයත් දිග සෙන්ටිමීටර් 5ත් වන පොඩි තීරු ප්‍රමාණයක් මට අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මම ඒ පටි සකස් කර ගන්න ආකාරයයි. මම පළල සෙන්ටිමීටරයත් දිග සෙන්ටිමීටර් 10ත් වන පටි අරගෙන මෙන්න මේ ආකාරයට දෙකට කපා ගැනීමකට ලක් කරනවා. ඉන්පසු මම මේ ටික පැත්තකින් තියලා අපි ප්‍රථමයෙන් කපාගත්තු
දිග සෙන්ටිමීටර් 20ත් පළල සෙන්ටිමීටර් 6ත් වන පටියක් අරගෙන මෙන්න මේ ආකාරයට දෙකලවර අලෝ ගැනීමකට ලක් කර ගන්නවා. ඉන්පසු මෙන්න මේ ආකාරයට මේ දෙකලවර මැද්දට අරගෙන ඉන්පසු මෙන්න මේ ආකාරයට හිඩස් දෙක වහ ගැනීමකට ලක් කරනවා. ඉන්පසු මම කපාගත්තු පටිය අරගෙන ඒ පටිය උඩින් මෙන්න මේ ආකාරයට තියලා මෙන්න මේ ආකාරයට ඒ කොසන්ටක වටේට අපි ඔතා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්තු මගේ බෝ කොසන්ට් එක. ඔයාලටත් පුළුවන් මේ විදිහට try කරලා බලන්න. මේ තියෙන්නේ මම ඉහත කී ආකාරයට නැවතත් මා සාදා ගන්න කොසන්ට් එක. අපේ බෝ කොසන්ට් එක. මෙන්න මේ ආකාර විදිහට අපේ කෙළවර දෙක මෙන්න මැද්දට ගෙනල්ලා ඉතුරු වෙන හිඩසෙන් මෙන්න මේ විදිහට ඒ කෙළවර දෙක අපිට පුළුවන් වහ ගන්න. ඉන්පසු මම ඉහත කී මෙෂර්මන්ට් එකට කපාගත් පටියකින් මෙන්න මේ ආකාරයට මැද්ද රෝල් කරලා මෙන්න මේ ආකාරයට මැද්ද වහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්තු අපේ බෝ කොසන්ට් ටික. දැන් මේක අපි පූ කරලා ඉවර වෙලා මේක බේක් කරද්දී යම්තරම ප්‍රමාණයකට මේක ලොකු වෙන නිසා අපි ඒකට ඉඩ තියලා පොඩි හිඩසක් ඉතුරු වෙන හැරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් ට්‍රේ එකකට arrange කර ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අද කපාගත්තු අපේ බෝ කොසන්ට් ටික. දැන් අපිට පුළුවන් මේක අපේ පූවරයට දාන්න. පූවරයට දාලා පැයක විතර කාලයක් අපි මේක පූ කරගන්න ඕනේ. ඉන්පසු අපි මේකට එග්ගොස් ආලේප කරලා සෙල්සියස් අංශක 165 විනාඩි 25ත් 30ක අතර කාලයක් අපිට පුළුවන් මේක හොඳින් ගෝල්ඩ් කලර් එකක් එනකන් බේක් කර ගන්න. ඉන්පසු අපිට පුළුවන් අපේ බෝ කොසන්ට් එක ඇතුළට සහ පිටතට ඔබ දන්නා ක්‍රීම් එකක් මෙන්න මේ විදිහට පයිප් කරලා අපේ කොසන්ට් එක ලස්සන කරගන්න. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් වේවා ඔයාලට.